හලෝ ෆ්‍රෙන්ඩ්ස්, කොහොමද ඉතින් ඔයාලට? අද මම ඔයාලට ගෙනාවේ Google සමාගමේ තියෙන සුපිරි AI එකක්, AI Gemini. ඉතින් මේ AI tool එක ගැන කතා කරනවා නම් ඔයාලට මොබයිල් ෆෝන් එකටත් මේක access තියෙනවා. ඒ වගේම වෙබ් browser එකකින් use කරන්නත් පුළුවන්. මේ AI tool එක හරියට අපේ යාළුවෙක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාට සිංහල හොඳට කතා කරන්න පුළුවන්. ඒ වගේම මෙයාට සුපිරි වැඩ කැලි ගොඩක් පුළුවන්. ඒ වගේම ඉමේජ් ජෙනරේට් කරන්න, මියුසික් ජෙනරේට් කරන්න, ඒ වගේම ආටිකල් ලියන්න, ඒ වගේම ගොඩක් දේවල් මෙයාට පුළුවන්. ඒ වගේම විශේෂම දේ තමයි අපේ අවශ්‍යතා තේරුම් අරගෙන මෙයාට තොරතුරු ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට අලුතෙන් ගියක් ප්ලෑන් කරන්න ඕන නම් සහ YouTube channel එකක් වර්ධනය කරගන්න ඕන නම් ඒ වගේ දේවල් සහ ගොඩක් දේවල් මෙයාට පුළුවන්. අපි මෙතනින් දැන් ඉමේජ් එක ජෙනරේට් කරලා බලමු. මේ ගොඩක් ටෙම්ප්ලේට් තියෙනවා. ඔයාලට කැමති ෆොන්ට් එකක් දීලා ඉමේජ් ජෙනරේට් කරන්න පුළුවන්. මම නිකන් මේ එකක් තෝරගත්තා. අපි නිකන් බලමු පෝසෙක් රූපයක් ජෙනරේට් කරලා දෙන්න කියලා. මම මෙතනින් දැන් ජෙනරේට් කරන්න කියලා ටයිප් කරගන්නවා. අපි බලමු මෙයා කොහොමද ජෙනරේට් කරන්න කියලා. වැඩි වෙලාවක් ගන්න නැතුව ටක් ගාලා ජෙනරේට් කරලා දෙනවා. ඔයාලට පේනවා ඇති දැන් ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඉමේජ් එක ජෙනරේට් වෙලා ඉවරයි. මන් දීපු කැටගරි එකට ඒ විදිහට ඉමේජ් එකක් ජෙනරේට් වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙතනින් ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරලා මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම මෙතන ඉමේජ් ජෙනරේට් කරන අපිට කැමති ෆොන්ට් එකක් දීලා මේ ඉමේජ් එක ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ වගේම ඕනම ඉමේජ් එකක් එඩිට් කරගන්න පුළුවන්. ඒ වගේම තව මේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. මියුසික් ජෙනරේට් කරගන්න, ආටිකල් ලියන්න, ඒ වගේම ලෙටර් එකක් ලියාගන්න, ඕනම දෙයක් ලියාගන්න පුළුවන් සහ ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ වගේම හොඳම දේ තමයි අපිට මේකේ සිංහලෙන් ටයිප් කරන්න පුළුවන්. සිංහලෙන් ටයිප් කරලා සිංහලෙන්ම ආටිකල් එහෙම නැත්නම් අපිට අවශ්‍ය ඕනම දෙයක් මේ සිංහලෙන්ම මේකේ ලබා ගන්න පුළුවන්. වෙන්න දැන් මෙතන මම ටයිප් කරගන්නවා මට පොඩි ස්ටෝරි එකක් හදලා දෙන්න කියලා. මම ටයිප් කරගන්න ගමන් බලමු කොයි වගේ ස්ටෝරි එකක් ජෙනරේට් කරලා දෙන්නේ කියලා. හරි මං ඔන්න ජෙනරේට් කරන්න දැන් දුන්නා. දැන් මේ ස්ටෝරි එක ලියනවා. හරි දැන් මේ ආටිකල් එක ලියනවා. ඔයාලට පේනවා සිංහලෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අකුරු හැමදේම හරියට නිවැරදිව මෙයා ලියනවා. අපිට මෙයාගේ මීට වඩා ඔප්ෂන්ස් ගන්න පුළුවන් මෙයාව අප්ඩේට් කරලා. ඒ කියන්නේ අපි පේමන්ට් එකක් කරලා දැන් මම මේක ටයිප් කරලා පෙන්නනම් මෙයාට කරන්න පුළුවන් මොනවද කියලා මේ මට්ටමේදී බලමු මෙයාගේ පිළිතුරු මොන වගේ වෙයිද කියලා. හරි මම ටයිප් කරගත්තා. ඔයාට මොනවද කරන්න පුළුවන් කියලා ටයිප් කරගත්තා. බලමු මෙයාගේ උත්තරේ මොන වගේ වෙයිද කියලා. ඔව් දැන් මෙයා උත්තරේ ජෙනරේට් කරනවා. බලමු ගොඩක් මෙයාගේ මේ නිර්මාණශීලී හැකියාව. ඒ කියන්නේ ෆොටෝ එඩිටිං, ෆොටෝ ජෙනරේටිං සහ වීඩියෝ සහ සංගීත වගේ දේවල් ජෙනරේට් කරන්න, එඩිට් කරන්න ඒ වගේ දේවල් තියෙනවා. සහ දැනුම සහ සහාය ලබා දීම වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම මෙයාට පුළුවන් අපිත් එක්ක වීඩියෝ කම්පරස් විදිහටත් අපිත් එක්ක කතා කරන්න, එක දිගට අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ වගේ දේවල් මෙයාට පුළුවන්. බොහෝ වෙලාවට යාළුවෙක් වගේ පාවිච්චි කරන්න. කියන්නේ ඔයාගේ දේවල් කියන්න සහ ඔයාට ඒ වගේ උත්තර කියන්නේ මොනවා හරි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඔයා කෙනෙක්ගේ ඇඩ්වයිස් එකක් ඒ වගේ දේවල් කරන් පාවිච්චි කරන්න මේක ගොඩක් හොඳ AI එකක්.
ඔයා ඉන්න මානසික මට්ටමත් එක්ක ගනුදෙනු කරන්න මේ AI එකට හොඳට පුළුවන්. ඒ වගේම අපේ දෛනික වැඩ කටයුතු වලට සහයක් ඒ කියන්නේ දක්ෂ සහායකයෙක් වගේ මේ AI එකේ ඉන්නවා. ඒ වගේම කියන්න ඕන ඔය අහපව් මතක් කරන්න ඕන ඔයා වීඩියෝ හදනවා නම් ඒවට ස්ක්‍රිප්ට් ලියන්න, ඒ වගේම ඉමේජ් ජෙනරේට් කරනවා නම් ඒ වගේ ඕනම දෙයකට අපිට මේ AI එකෙන් උදව් ගන්න පුළුවන්. ෆ්‍රී ගන්න පුළුවන්. මේ AI එක ඇත්තටම ගොඩක් හොඳ AI එකක්. ඒ වගේම මේක පාවිච්චි කරන්න ගොඩක් ලේසි. සිංහල භාෂාව හොඳටම තේරුම් ගන්න පුළුවන් සහ උත්තර දෙන්න පුළුවන්. පාසල් යන කෙනෙකුට වුණත් හෝ අධ්‍යාපනය ලබන ඕනම කෙනෙකුට මේකෙන් තොරතුරු ගන්න ගොඩක් ලේසි. ඒ කියන්නේ ඔයාලගේ ඕනම අසයින්මන්ට් එකක් ඕනම දෙයක් හදාගන්න මාරම ලේසි. සුපිරිම AI එකක් මේක. ඔයාලට පේනවා ඇති මම සිංහලෙන් පොඩි කතාවක් ලියන්න කිව්වා මේකේ. මේ කතාවේ බාන්න ලස්සන්ට සිංහල අකුරු එහෙම කිසිම වැරදීමක් නැතුව හරියට සුපිරිටම ලියලා දෙනවා. ගොඩක් AI වල දැන් තියෙන සිංහල අකුරු වචන හරියට ස්පෙලිං වෙන්නේ නැහැ. ඒ වගේම රයිට් වෙන්නේ නැහැ. හැබැයි මේ ජෙමිනි එකේ සිංහල හොඳටම තියෙනවා. සරලවම කිව්වොත් ඔයාලගේ ඕනම වැඩකට මාර විදියට උදව්වක් ගන්න පුළුවන් මේ AI එකෙන්. ඔයාලගේ ෆොන්ට් එක සිංහලෙන් අපි සාමාන්‍ය මැසේජ් කරන විදියට ලිව්වත් මෙයා ඒක ජෙනරේට් කරලා දෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මම මෙතන ඉමේජ් එකක් ජෙනරේට් කරලා YouTube subscribe බටන් එක තියෙන ඉමේජ් එකක් ජෙනරේට් කරන්න කිව්වේ. පොඩින් පොඩි වෙලාවකින් මෙයා මේ ඉමේජ් ජෙනරේට් කරලා දෙනවා. ඒ වගේම සින්දු සහ ඕනම දෙයක්. ඒ නිසා මේ ගොඩක් යූස්ෆුල්. දැන් ඔයාලට පේනවා මෙයා ජෙනරේට් කරපු ඉමේජ් එක. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න.